മന്ത്രിවරයෙකුට ඇමතිවරයෙකුට ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූල හිමි වෙලා තියෙනවා. ගොඩක් දේවල් අපි අත්හරිනවා. අනපනත් වලින් ගැසට් වලින් කැබිනට් තීරණ වලින් හිමිකම් තියෙන ගොඩක් ප්‍රමාණිකුත් අපි අත්හරිනවා. මතක තියාගන්න. මේ රට හදන්නේ එහෙමයි. ඉස්සරලම සැප්තැම්බර් මාස 21 වෙනිදා 22 වෙනිදා ප්‍රතිඵල එනවා. එක පැයක් මග හරින්නේ ශනිකව අපි දිවුරුම් දීලා ඉතා ශනික පාර්ලිමේන්තු ඉස්සරහට. තව දුරටත් මේ හොරුන්ට වංචාකාරයන්ට අපරාධකරුවන්ට මේ පාර්ලිමේන්තුවේ එක දිනක්වත් ඉන්න ඉඩ දෙන්නේ නැහැ. සැප්තැම්බර් 21 කතරේ ගහන්න 22 ඒගොල්ලෝ ඔක්කොම ගෙදර. කැබිනට් මණ්ඩලය හදනවා ගන්නවා තීන්දුව ඉස්සරලම. අත්තරින්න ඕන මොකද්ද? අහෝසි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙනවා වාහන පර්මිට් එකක්. මේ පර්මිට් එක විකුණනවා කෝටි 2ට 3ට. මතක තියාගන්න. පර්මිට් වලින් වාහන ගන්න ඒගොල්ලෝ. ආණ්ඩුවේ වාහන අරන් දුවනවා පර්මිට් එක විකුණනවා. දැක්කද මේ ළඟදී රනිල් වික්‍රමසිංහ ගාව අර මරික්කා රැඹරෙනවා. අනේ සර් පර්මිට් එක දෙන්නකෝ පර්මිට් එක දෙන්නකෝ. ලැජ්ජ නැති ආදී. මතක තියාගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව മന്ത്രിවරුන්ට පර්මිට් දෙන එක නතර කරනවා. මේක අල්ලසක්. මේක වාහන පාසුකමක් නෙවෙයි මේ മന്ത്രിවරුන්ට දෙන්නේ ඡන්දයට වේදම් කරපුව හොයාගන්න පර්මිට් එක විකුණ ගනින් කියලා. ඕකයි ඔක දෙන්නේ. අහුසි කරනවා. ඕනේ නැද්ද? අහුසි කරනවා. ඊළඟ